හයි ළමයි කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් පරිස්සමින් ඉන්නවා නේද? ඉතින් ළමයි අද අපි අනුරාධපුර යන්න කියලා තමයි මේ ලෑස්ති වෙන්නේ. ගමන යන්න කලින් මං ගෙදරදී මල් පූජා කරලා බුදුන් ඇඳලා තමයි අද දවස පටන් ගත්තේ. අපි ගියාම අද ගෙදර කවුරුත් නැති නිසා පහන නම් පත්තු කරේ නෑ. ඉතින් ළමයි අපි යන ගමන් මුලින්ම ගියේ මින්නේරියේ තියෙන හෙළ බුජුන්හලට උදේ කෑම ටිකක් කන්න කියලා. ඊළඟට අපි හබරන කැලේ මැද තියෙන මින්නේරි දෙවියන්ගේ දේවාලකාවෙන් නැවතිලා දෙවියන් වැඳලා පඬුරු පූජා කරලා තමයි අපේ ගමන පටන් ගන්නෙ. අර ඇතින් පේන ළමයි රිටිගල කන්ද. ඒ වගේ ලස්සන කඳු මේ වගේ ලස්සන වැල් බල තමයි අපිට ගමන යන්න තියෙන්නේ. මන්නම් ගමනක් යද්දි ගොඩක් මාස වටපිටාවේ තියෙන ගස් කොළන් වල කොළ පාට, ඈත අහසේ තියෙන නිල් පාට, සුදු පාට බලන්න තමයි මං ආසම. මේ දවස්වල හරිම රස්නේ ළමයි. ඉතින් ගමනක් යනකොට හරිම තිබහයි. මගදී හම්බුනේ පොඩි ජූස් බාර් එකක් ළඟ අපි නැවතුණා ජූස් එකක් බොන්න කියලා. ඉතින් අන්න අපි අනුරාධපුරේට ආව ළමයි. ඉතින් අපි මුලින්ම ආවේ ෆෝන් ෂොප් එකකට. ඊළඟට අපි ගියා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වඳින්න. එතනදි මට පූස් යාළුවෙකුත් හම්බුණා. ඊළඟට අපි යන්නේ රුවන්වැලි මහසෑය රජාණන් වහන්සේ වැඳ ගන්න. ඊළඟට ළමයි අපි ෆුඩ් සිටියට ගියා බඩු ටිකක් ගන්න කියලා. ඊළඟට අපි ෆුඩ් සිටියට ටිකක් එහයින් තියෙන කේක් රිපබ්ලික් කියන කේක් ෂොප් එකට ආවා. එතනින් කේක් එකක් අරගෙන ජූස් එකකුත් බීලා අපි ගෙදර එන්න පිටත් වුණා. ඉතින් ළමයි අද මෙතනින් මගේ vlog එක ඉවරයි. Thanks for watching. Bye bye.